ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න ගමන් ගෙදරට හොඳ ලස්සන රිච් ලුක් එකක් ගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. බලමු මොනවද මේ ටිප්ස් කියලා. මුලින්ම අනවශ්‍ය බඩු ඉවත් කරන්න. පරණ රෙදි, පරණ සපත්තු, බිඳුණු වීදුරු, පිඟන් බඩු වගේ දේවල් සමහර වෙලාවට ගෙදර හැමතැනම ඇති. ඉතින් ප්‍රයෝජනයක් නැති ඒ සේරම දේවල් අයින් කරන්න. ඒ වගේ බඩු තියනකොට ඉඩ ඇහිරෙනවා වගේම නිවසට අවලස්සනක් එකතු වෙනවා. ඊළඟට එකම කලර් තීම් එකක් තියාගන්න හැම වෙලේම උත්සාහ කරන්න. ගෘහ භාණ්ඩ උපකරණ වගේ දේවල් පාට පාටින් ගන්න එපා. එතකොට ගෙදර පෙනුම ලස්සන නැති වෙනවා. ඔයාගේ ගෙදර තීම් කලර් එකට ගැලපෙන බඩු හැම වෙලේම තෝරගන්න උත්සාහ කරන්න. බඩු අඩුවෙන් තියාගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඔයාගේ ලිවිං රූම් එකේ, කිචන් එකේ, රූම් එකේ තියෙන බඩු පුළුවන් තරම් එළියට පේන්නේ නැති වෙන්න ඕගනයිස් කරගන්න. උදාහරණයක් විදිහට කිචන් එකේ තියෙන බඩු පැන්ට්‍රි টොප් එක උඩින් තියලා තියන්නේ නැතිව පැන්ට්‍රි කබඩ්ස් වල දාලා තියන්න පුළුවන් අපිට. ඒකෙන් ඔයාගේ ගෙදර පිළිවෙල ලස්සන වැඩි වෙනවා. යන එන ගමන් අස් කරන්න. මේකෙන් අදහස් කරන්නේ ගෙදර ඇවිදින ගමන් අස් කරන එක. උදාහරණයක් විදියට ඔයා ලිවිං රූම් එකේ ඉඳලා කිචන් එකට යනවා නම් තේ බීපු කෝප්ප එහෙමත් නැත්නම් කිචන් එකේ තියෙන ඕන බඩු මොනවා හරි තියෙනවා නම් අරගෙන යන්න. එතකොට නිතරම පිළිවෙලයි වගේම අස් කරන්න වෙනම වෙලාවක් වැය වෙන්නෙත් නෑ. අවශ්‍යම දේවල් පමණක් හැම වෙලේම මිලදී ගන්න උත්සාහ කරන්න. සමහර වෙලාවට ඔයාට කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් ලස්සන නිසා හරි ගණන් අඩුවට තියෙන නිසා හරි ඔයා මිලදී ගන්නවා ඇති. ඉතින් ඒකෙන් ඔයාගේ ගෙදර නොදැනුවත්වම බඩු වැඩි වෙනවා වගේම මුදලුත් නාස්ති වෙනවා. ඉතින් මේකත් ගෙදර අපිලිවෙල වෙන්න ප්‍රධාන හේතුවක්. හැම දෙයකටම නිශ්චිත ස්ථානයක් තියාගන්න. උදාහරණයක් විදිහට සපත්තු, වාහනවල කීස්, බබාලගේ සෙල්ලම් බඩු, කිලිටි ඇඳුම් මේ වගේ දේවල් තියන්න වෙනම තැනක් තියාගන්න. එතකොට ගෙදර ඉන්න අනිත් සමාජිකින් පවා විශේෂයෙන් කුඩා දරුවන් පවා ඒ දේවල් નિયમિત ස්ථානවලින් තියන්න හුරු වෙනවා. මේකෙන් ගෙදර පිළිවෙල වෙනවා වගේම අස් කරන්න යන කාලයත් අඩු වෙනවා. නිතරම අවශ්‍ය වෙන දේවල් ළඟින් තියාගන්න. උදාහරණයක් විදිහට ඔයා නිතරම උයන්න ගන්න භාජන, නිතරම වමනා වෙන හැඳි, ගෑරොප්පු, පිහිය වගේ දේවල් කබඩ් ඇතුළට දාලා ඒවා උඩින් තව බඩු දාලා තියන්න එපා. එතකොට ඒ අවශ්‍ය දේවල් ගන්න ඔක්කොම බඩු අදින්න වෙනවා. ඉතින් මේකෙන් අපිලිවෙල බව වැඩි වෙනවා වගේම අස් කරන්න යන කාලයත් වැඩි වෙනවා. නිතරම අපිලිවෙල වෙන තැන්වලට වැඩි අවධානයක් දෙන්න. උදාහරණයක් විදිහට කිචන් එක, බබාලගේ සෙල්ලම් බඩු තියෙන තැන්, බඩු ඕගනයිස් කරලා තියෙන රාක්ක වගේ දේවල් හැම වෙලේම පිළිවෙලට තියාගන්න උත්සාහ කරන්න. කිචන් එක උයලා ඉවර වුණ ගමන් අස් කරන්න. බබාලා සෙල්ලම් කරලා ඉවර වුණාම සෙල්ලම් බඩු පිළිවෙලට තියන්න. එතකොට පිළිවෙලට ලස්සනට හැම වෙලේම ගෙදර තියාගන්න පුළුවන්. ගැලපෙන බිත්ති සැරසිලි තෝරගන්න. ඔයාගේ ගෙදර තීම් එකට කලර්ස් වලට මැච් වෙන බිත්ති සැරසිලි තෝරගන්න හැම වෙලේම උත්සාහ කරන්න. එහෙම නැති වුණොත් නිවසට අවලස්සනක් එකතු වෙනවා වගේම අපිට අවශ්‍ය රිච් ලුක් එක ගන්න බැරුව යනවා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කිහිපයක් තියාගන්න. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියාගත්තම ගෙදරට ලස්සනක් එකතු වෙනවා වගේම හොඳ රිච් ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතන කරුණු 10ක් මම කතා කළා. මේ විදිහට කරලා බලන්න ඔයාලත්. ගෙදර ලස්සන පිළිවෙල කරන ගමන් හොඳ රිච් ලුක් එකක් ඔයාලගේ ගෙදරටත් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.